අනකි tar pratia tar pratia tar pratia tatagena rila pratia tar pratia tar pratia tar pratia මෙයාරි ම සෙවල කොටියා රත්තරන් අයියේ ඒක නෙවෙයි මොකද මේ මෙච්චර සෙනඟ පිරලා මෙතන මෙතන මේ ලොකු වැඩක් යන්නේ ලොකු වැඩක් නෙවෙයි මොකද මෙතන උගන්වනවා ඒ කවුද අපේ අර සර් කෙනෙක් කවුද කොයි අපරාධයක් කරන්නේ මේ ළමයි හැංගිලා මං හිතන්නේ අද මේ ගෙදරටලා ඉන්න තියෙන දවස් ටික මෙහෙම උගන්නන්නේ මේක නේනම් මේ ගෙදරටලා ඉන්න තියෙන දවසට උගන්වනවා කියලා එහෙම නෙවෙයි නේනම් අපිට දැන් මදුරාපුරේ ඉඳන් එන්න කියලා කිව්වා මදුරාපුරේ ඉඳන් එන්න කියලා කිව්වා ආපු එකේ පොඩි චූන් කැල්ලක් දාලා එන්නේ කරිනේ නේද චූන් කැල්ලක් දාම අර සර්ව තමයි අල්ලගන්න චූන් දා ඕ මේ මිනිස්සයා හැංගිලා ඉන්නේ කොහෙද ඔය නෙමෙයි ඉස්සරහා වල්නවා මෙහෙ පට බොල මේ මිනිස්සයා මෙයයි තමයි හේම කරන්නේ ඉතර මෙයයි මා එක මොන්ටිසෝරි මොන්ටිසෝරි නෙමෙයි යෝදේ නේද මොන්ටිසෝරි ආන්නේ අර වැඩි වයසක් නැහැ කොල්ල වැඩි වයසක් නැහැ කොල්ල තරුණ පාට මම තාම ළමදෙට හදන්න පුළුවන් ඔව් එහෙම නෙමෙයි ආපගේ පොඩි චූන් කැල්ලක් ආපගේ පොඩි චූන් කැල්ලක් දාලා යන්න මුලදී බැඳ ආදරයක මිර දැඟ මුලදී බැඳ ආදරයක මිර දැඟ සනසීම සොයමි වෙන්න මෙතන කට ඇරන් ගුටි කාලයක් නදන්නේ ඔය නම් එයා කට ඇරන් එතෙන්ටලා ඉන්නවා බුදුහාමෝ මැස්සයි කියන්නේ ඒ චූන් කැල්ල තරගියේ නෑ සුදෝ මේ මල වැල්ල බුදුහාමේ මල වැල්ලා මේ මොකද යාර ගයක් විකුණන කතාවක් කිව්වේ ගයක් විකුණන කතාවක් කිව්වා එහෙනම් ෂෝක් ගේ පොඩ්ඩ හැබැයි ෂෝක් ගේ පොඩ්ඩ නේ ඔව් එයා සර්ට ගන්න නම් පුළුවන් හැබැයි සර් ගන්න නෙමෙයි සර් බැඳලාද දන්නේ සර් බැඳලයි සාමනල් බුදුහාමෝ කියන්නේ එහෙනම් ඒක නෙමෙයි ෂෝක් ගේ පොඩ්ඩ එහෙනම් දැන් මේ දවස් ටික අපි තින්ත ගන්න වැට්ටි කරගෙන යන්නේ තින්ත ගන්නවා එහෙනම් වැඩ ඉවරයි කීයටනේ නෑ නෑ එහෙනම් තින්ත ගාලා තමයි මේ බිත්ති බඳින්න තියෙන්නේ තින්ත ගාලා පිටි බන්දියා සිස්ටම් එකේ ඔව් එහෙනම් එහෙම නෙමෙයි කොහොමද පහසුකම් මේම කියද පාසුකම් කියන්නේ වතුර ළඟටම තියෙනවා ටැප් එක ඇරියොත් බුදුහාම මේ ටැප් එක කරගෙන වතුර ළඟ ඔව් එහෙම නෙමෙයි එහෙනම් කොහොමද ප්‍රවාහන පහසුකම් ප්‍රවාහන පාසුකම් හොඳයි යාන වාහන ඔක්කොම තියෙනවා අත දැම්මොත් බස් එක උනත් නවත්තනවා අම්මනේ අත දැම්මොත් බස් එක නවත්තනවා ඔව් ඒක නේද අවුලක් නැහැ ඒක නෙමෙයි එහෙම නෙමෙයි අපි පොඩි චූන් කැල්ලක් දාලා යන්න තාප ටියුන් කැලක් තාප මේක ගියන කමක් නැද්ද දන්නේ නැහැ කමන්නේ සර් බණීත් දන්නේ අවසර තියෙනවා ඒව නෙවෙයි කොහෙද යන්නේ මේ හරියටමයි එන්නේ කියන්නේ බුදුහාම ඔහෙටමයි යන්නේ එක එක පන්ති වල කට්ටිය ඉන්නවා බර වාහන තියෙනවා පොඩි වාහන තියෙනවා මෙතන තමයි තැන නියම තැනට ආවේ මට මේ නංගි දැක්කම ලස්සන කවියක් මතක් දොරකඩ ගයලෙල දෙනවා බදල්ල මතකයි සුදෝ මතකයි ඔය පෙම්රැල්ල මට නොලැබුණොත් ඔය තුරුලේ සනසිල්ල කියනවා සත්‍යකයි දුම්රියකට බෙල්ල මෙයා මල ගන්නෑ මේක ඔයාටමයි කියන ඒවා කියන්නේ රෑමේ ඉරුගස යන වෙලාවට නිකට යත තියම් බර කල්පනාවක ඉන්න විටදී තනියම උදකලාවක නංගි එන්නද ගෙදර කවුරුත් නැති වෙලාවට
ඒව නෙවෙයි. එහෙනම් මෙතන හිටියෝ මට ගුටි ගන්න වෙනවා. බුදුහාමුදුරුවෝ මෙහෙනම් බැලුවා රැවිල්ලා කොරෝලා හොඳට. හැබැයි කැමති නම් එක යන්න පුළුවන් හොනේ. නයි කැමති? නැල්ලු බා. එයා කැමති නැල්ලු. වෙන කාගේ හරි අහලා බලනවා. ඔයා කැමති? එයා නම් කැමති. එයා නම් කැමති පාටයි හොඳටම hina වෙනවා. නෑ ඉතින් දැන් තමයි ලපන කොල්ලෙක් කියලා තියෙන ඒකනේ. සීන කුමාරයා ආවේ දැන්. දැන් තමයි සීන කුමාරයා. මෙන්න මේ ආපුලේ ඉඳන් මොකද දන්නේ නැහැ දික් කරන් ඉන්නවා ඉවරයක් නැහැ. එයා ෆොටෝ ගහනවා. ෆොටෝ ගහනවා. මම දැක්කේ ගඩොල් භාගිකුත් අතේ තියන් ඉන්නවා විතරයි. ගාම්මු ඉතින් අපිට මොකෝනේ. අපිට මොකෝ යාලට හොඳ නැහැ. ඒක නෙමෙයි. එහෙම නෙමෙයි. එහෙනම්. දැන් අපි මදුරාපුරේ ඉඳන් ආව පත්තිනි දියන්ගේ දිව්‍යදි සලුවත් අරගෙන. ඔව් මේ සර් තමයි අපිට එන්නේ කිව්වේ. එයාව තමයි අල්ලගන්නවා. එයාවත් අල්ල ගන්න ඕනේ. එයාව අල්ලගෙන අපිට චූන් කැල්ලක් දාන්න. අර මෝස්තරකාරයෝ 100ක් මැදේ තනි එකම එක මානව රූපකාරයෙක් ඉන්නවනේ හොඳ. හරි. මානවකාරයෙක් ඉන්නනේ ඉතින් සර් තමයි නේ. දැන් කොච්චර ළමයි වී කියලා තියෙනව රත්නපුරේ. මටත් ආරංචි ආවා එද්දි. ඉතින් ඒකනේ රත්නපුරේ ඉන්න හොඳම ගුරු පියෙක් කියලා තමයි මට නම් ආරංචි ආවේ. සර්වත් අල්ලගෙන හොඳ චූන් කැල්ලක් දාන්න. සර් සපෝට් එක දෙනවද? සපෝට් එක දෙනවද සර්? දෙමුද? සර් සපෝට් එක දෙනවද? සර් අපිට ළමයිට අහලා ළමයි සපෝට් එක දෙනව නේද? සද්දයක් නැහැ වගේ. ළමයිගේ රද්දයක් නැහැ. ආය ආල්බා. සපෝට් එක දෙනවද? ඔයා දෙනවද? එයා නම් කැමති. එයා කැමති ආපු වෙලේ ඉඳන් එයා hina වෙනවා. ඉල්ලනකන් ඉඳලා තියෙන්නේ යාන. ඔව්. ඒක නෙමෙයි. එලා සපෝට් එක ඉල්ලලා බලන්න ආයි. සපෝට් එක ඉල්ල බලමු පොඩි චූන් කැල්ලක් දාලා. අප්පුඩියක් ගාලා සපෝට් එක දෙන්න කියන්නේ. හරි. එන කට්ටිය අප්පුඩියක් දාලා මතේ දිනවා බිම දාලා හරි කමන්නේ අප්පුඩියක් දෙන්න ඕනේ. ඔව් කලබලේනේ යාල. බුදුහාමුදුරුවෝ විදුම කලබලයක් තියෙන. ඉල්ලන්න කලින් සීලිවරයි. ඒක තමයි. නෙමෙයි ඒ. එන අපි චූන් කැල්ල දාලා ගමු නේද? මේක හිතවන කවියක් මම දැන් කියන්නද? හිටේන කවියා. හිටගෙන තමයි දැන් කවි කියන්නේ. හිතගෙන තමයි කවි කියන්නේ මුල් දායිද දන්නේ. මුල් දායිද කියනවා නේද? මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා මට තනියට අල්ලපු ගෙදරින් හිටියා යන එන උරුපාරු නවතාගෙන හිටියා මිනි නොකයි මාතර කිකිලිගේ පැටියා මාමයි මායි රාගහ ගහ ඉන්නකොට පොලෝසියෙන් පෙන්නනේ මරා පොලට වටපිට බැලුවේ නෑ මොකවත් කරන්නට එහෙනම් දුවගෙන ගිහින් පැන්නයි රන්දාගේ කරට මේ මල්ලි. ඒ ඔය කවියක් කිව්වේ? ඒ කවියක් කිව්වා මේ කවියට පද කීයද? කවියට පද 8යි දැන් කීයක් කිව්වද? තාම 2යි කිව්වේ බුදුහාමුදුරුවෝ පද 8 කියලා වෙලෙත් ඉවරද? එහෙම නෙමෙයි. එහෙනම් හොඳ චූන් කැල්ලක් දාන්න. හොඳ චූන් කාලයක් දාලා නේද සපෝට් එක අරගෙන හොඳ චූන් හොඳ සපෝට් එකක් කරගෙන හොඳ චූන් කෑල්ලක් දාලා ගමු තතතතතර පැටිය තතතතර පැටිය සපෝට් එකේ දැටි. මලගේ එක ගියා වගේ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි හොඳ සපෝට් එකක් දෙන්න ඕනේ දැන් කට්ටියත් එක්ක එකතු වෙලා ආයෙ කළා බලමු ආයි කළා බලන්න. තතතතන්තර පැටිය තතතන්තර පැටිය තතතත් ඒ බුදුහාමුදුරුවෝ මේ යන්න. යන් බුදුහාමුදුරුවෝ මේ යන්න වැඩක් නැහැ. මම යනවා මගේ කෝච්චිය එනවා කෝච්චිය යනවා නේ. එහෙම නෙමෙයි සපෝට් එක දෙන්න ඕනේ හුවක් තියලා නේ. සපෝට් එක දෙන්න ඕනේ අතේ තියෙන හුඟුවක් කමන්නේ අදනේ ආයි දාම බලන්න. තතතන්තර පැටිය තතතන්තර පැටිය තතතන්තර පැටිය තතතන්තර පැටිය තතතන්තර තත තතතන්තර පැටිය තතතන්තර පැටිය තතතන්තර පැටිය තතගෙන අම්මි පැටිය la 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 යකෝ මම මෙච්චර සෙනග නවත්ත ගත්ත මට තෝව නවත්ත ගන්න බැරුණානේ අම්මා. ඒක ගියාම චූන් වුණා එහෙම. ඒක නෙවෙයි. එහෙනම්
දැන් කට්ටිය දෙන්න එකකට මෙයා තනි. මෙයා ගෝ එයාගේ තනියට මම එන්නේ කියලා මට එන්නකෝ මෙතෙන්. බුදුහාමුදුරුවෝ මල්ල වෙලා අරගෙන පුළුවන් ඒක. ඔව්. අවසර ගෙදර යන්නලු. ගෙදර යන්න. ඔව්. එහෙනම් ඔහොම එක යන දේ. නංගිනා යන්න. නංගි ආලු. නංගි කැමති ඔලු ඔහොම කළා. වෙන අහාලු. බුදුහාමුදුරුවෝ කියන එක ඉඳලා තියෙන්නේ අහනකයි. ඒකනේ. එහෙම නෙමෙයි නේද? එහෙම නෙමෙයි. මේ වැදගත් වූ අවස්ථාවක මේ පන්තියකට ඇවිල්ලා අපි. අපේ ගුරු අපිට එන්න කියලා. මේ ලෝක ළමාදිනේ වෙන්නේ. අන්න හරි. මෙයා තමයි අල්ල ගන්න ඕනේ. ඔන්න මෙයා තමයි අල්ල ගන්න. මේ රත්නපුරේ ඉන්න හොඳම චිත්‍ර ගුරුවරයෙක් කියලා අපිට ආරංචියක් ලැබුණා. ළමයි බිහි කරලා තියෙනවා 1000ක් ගන්නනේ. එහෙම නෙමෙයි තින්නේ නේද? එහෙම නෙමෙයි. එහෙම ගුරුවරයෙක් අපිට ආරාධනා කරපු වෙලාවෙක ඇවිල්ලා කළු සල්මක් කළා. මෙයාගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා. මෙයාලට තියෙනා වූ 890ක් රෝද. අනන රෝදනේ මේ පොදියෝ. එහෙනම් රෝග 890ක් රෝග. 990ක් වූ තරාදි. මම බර ගිරන්නයි. ඒ තරාදි නෙමෙයි. එහෙනම් ව්‍යාධි 990ක් වූ ව්‍යාධි. 203ක් වූ වසාන්තර. මම අල්ල බුදුර වසන්තරයි. ඒ අල්ලපු ගෙදරක් මතක් කරන්නේ මොකේ මේ වෙලාවේ. මම අල්ල බුදුරයි මතක් වෙන්නේ නේ. ඔව්. 203ක් වූ අතුරු ආන්තරා. 203ක් වූ අතුරු ආන්තරා තියෙනවනම් තියෙනවනේ. එයාලට තියාගන්න කියන්නේ අපිට මොකද? ඕනි පයිසල්ලා තියාගන්න කියන්නේ. ඔව්. අපිට මොකද? එහෙම නෙවෙයි. එහෙනම්. ඒ තියෙනා වූ සියලු රෙඩ් ගුරු වෙන්න කියලා. රෝග. නවනවකෝ ව්‍යාධි. අන්න හරි. අතුරු ආන්තරා රෝග තියෙනවනම්. ඒ වගේම අපේ ගුරු පියාණන්ටත් එහෙම තියෙනවනම් තියෙනවනම්. දුරු වෙන්න කියලා හිතාගෙන දුර වෙන කිලි තාගෙන. සලු සල්මක් කරලා අපි යන්නේ නේද? දන පෙරමා සම්මතෙන් පිට ගන අඳුරක් තිබුණා. තිවිදෝදා උදාසිත ඉරිදානම ලැබුණා. සොලපත්තිනි මෑත කපේ අඹතුන් එක උපනා. සිදිනලද අඹෙන් උපන් පතිනි දොස අරිනා. බලදාගිර ගුණ තුන්ලව පැතිර යනා. අනසක පවතිනවයි මේ මුළු දෙරනා. අනවින රෝග දොස් නුරු කර බලවදනා. ගණ දෙවි නුවණ ලැබ අතොසින අවදනා. ගණ